දැන් අම්මාගේ වයස දුවගේ වයසෙන් දෙගුණයක් වේ. අවුරුදු 5කට පසු ඔවුන්ගේ වයස්වල එකතුව අවුරුදු 100කි. මවගේ දැන් වයස කීයද? ඉතින් මේ වගේ ගානක් දුන්නහම ඔයාලා විභාගයේදී එක විදියට හිතලා මේ ප්‍රශ්නට උත්තරය ගන්නවා. ඕනම කෙනෙක්ට මේ ප්‍රශ්නට උත්තරය ගන්න පුළුවන්. නමුත් ගන්න ක්‍රමය අනුව ඒ ප්‍රශ්නයට ඔයා ගත කරන වෙලාව අඩු වැඩි වෙනවා. මේ වීඩියෝ එකකින් අපි කියන්නේ මේ ගාන තුන් විදියකට හදන හැටි වගේම ඒ ගාන හදන විදියෙන් වෙලාව වෙනස් වෙන හැටි ඒ වෙලාවට හිතන්න ඕන කොහොමද කියලා තේරුම් ගන්න හැටි. ඉතින් මේකේ අවසානම ක්‍රමය කෙටිම ක්‍රමයට තත්පර 5කටත් අඩු කාලයක් තමයි වැය වෙන්නේ. හොඳට ප්‍රැක්ටිස් කර. ඒකනේ මේකට මැජික් කෙටි ක්‍රම කියලා කියන්නේ. ඔයාලා මේ හැම ක්‍රමයක්ම ඉගෙන ගන්න ඕන. එතකොට තමයි IQ විභාගෙට වැඩක් වගේ ෆේස් කරන්න පුළුවන්. ඉතින් IRD SLAS වගේ විභාග වලට සර්ච් ස්ටඩි කරන්න channel එකක් ඔයත් හොයනවාද? ඔයාලා ඇවිල්ලා ඉන්නේ හරිම තැනට. අපේ විශේෂත්වය තමයි ඕනම පොඩි ළමයෙක්ට උනත් තේරෙන්න පැහැදිලිව IQ step by step කියලා දෙන එක. ඒ වගේම අපි සාමාන්‍ය දැනීම අපේ channel එකේ ඔයාලට ගේනවා. ඉතින් තාර්කිකව හිතලා ගානක් හදාගන්න හැටි හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. මේ ක්‍රම ඔක්කොම ඉගෙන ගත්තොත් ඉක්මනට යනවා අපි වීඩියෝ එකට. මේ exam pro. මුලින් කිව්වා වගේ අපි ආය ගාන දාමු. දැන් අම්මාගේ වයස දුවගේ වයසෙන් දෙගුණයක් වේ. අවුරුදු 5කට පසු ඔවුන්ගේ වයස්වල එකතුව 100කි. වයස අවුරුදු 100කි. අම්මාගේ දැන් වයස කීයද? ක්‍රම අංක 1. ඉතින් මේ ක්‍රමය මම දැක්කා එක්තරා YouTube නාලිකාවක මේ විදිහට හදන්න කියලා දෙනවා. ඉතින් මම මේක එක්සැම්පල් එකක් විදිහට තමයි දාන්නේ. මේ විදිහට හැදුවොත් ඔයාලට කොච්චර කාලයක් ගත වෙනවද කියලා පෙන්නන්න. මේක තමයි මේ ගාන හදන්න තියෙන දිගම ක්‍රමය මම දාන්න තරම. හැබැයි මේකත් වැදගත් වෙනවා. මොකද මේකෙදි හිතන්න ඕන කොහොමද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. අපි බලමුකෝ මවගේ වයස, දුවගේ වයස. අපිට හොයන්න ඕන මවනේ. ඉතින් ඒක නිසා මේ ක්‍රමයේදී මවට තමයි මුදන්නා පදය යොදලා තියෙන්නේ. මුදන්නා පදය ගැන කියනකොට ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕන. සමහර ළමයින්ට x5 ඇරෙන්න වෙන කිසිම මුදන්නා පදයක් මතක් වෙන්නේ නැහැ. x5 දානකයේ තියෙන අවාසිදායක තත්ත්වය ගැන මම මගේ වීඩියෝස් වල හැමතිස්සෙම කියනවා. ඉතින් අලුතෙන් ආව කෙනෙක්ට දැනගන්න මම මේක කියන්නම්කෝ. x5 දාලා ඔයා ගාන හදාගෙන ගිහිල්ලා අවසානයේ අපිට එනවා x සමානයි 5 කියලා හිතමුකෝ. අන්තිමට ඔයා ආයි කල්පනා කරනවා x කියන්නේ මොකක්ද කියලා. අපි x කියලා ගත්තේ අම්මටද දුවටද? දැන් කොහොමද මේක හොයාගන්නේ? ආයෙ මුලට ගිහිල්ලා හිතන්න වෙනවා. එතනත් ඔයාට IQ විභාගෙදි තියෙන කාලය අඩු වෙනවා. ඉතින් IQ කියන්නේ කාලයත් එක්ක තියෙන ලොකු සටනක්නේ. පුළුවන් තරම් මේ වගේ වැරදි අපි අඩු කරගෙන ඉස්සරහට යන්න ඕන. ඉතින් මේ ගානට අදාළම නොදන්නා පදයක් දාන්න එක හරිම පහසුයි. ඔන්න බලන්නකෝ. මවට මම දානවා m කියලා. අපි නොදන්නා පද එකයිනේ ගන්නෙ. එතකොට මවට m කියලා දැම්මහම අවසන් උත්තරේ m කියලා આવොත් අපිට හොයාගන්න පුළුවන් මේ තමයි අම්මගේ වයස කියලා. එතකොට දුවට කොහොමද අපි වයස දාන්නේ? අම්මගේ වයස දුවගේ වයස වගේ දෙගුණයක් කියන්නේ අම්මගේ වයස දෙකකින් බෙදුවහම දුවගේ වයස එනවා. එතකොට m බෙදීම 2 තමයි දුවගේ දැන් වයස. ඊළඟට අපි යනවා අවුරුදු 5කදී. මේක කියනවානේ අවුරුදු 5කට පස්සේ ඔවුන්ගේ වයස් වල එකතුව අවුරුදු 100ක් කියලා. මෙතන තමයි අපි සමීකරණය හදාගන්නේ. එතකොට අම්මට අවුරුදු 5කට පස්සේ කියන්නේ m වලට අපි අවුරුදු 5ක් එකතු කරන්න ඕන. m ධන 5. ඊට පස්සේ අපි දුවගේ වයස දාගන්න ඕන. දුවගේ වයස කියන්නේ m බෙදීම 2. ඔයාලා අමතක කරන දේ තමයි දුවටත් අවුරුදු 5ක් මේ වෙනකොට ගිහිල්ලා කියන එක. එතකොට දුවටත් ධන 5ක් එන්න ඕන. සමාන වෙනවා 100ට. දැන් තියෙන එක සුළු කරගෙන යන්න. අපි එක ජාතකයක එකතු කරමු. m ධන m බෙදීම 2 5ව දෙකක් තියෙනවනේ එකතු වුනහම 10 සමානයි 100යි. ඊළඟට මේ 10 අනිත් පැත්තට අරන් ගියාම අපිට පිළිතුර එන්නේ 90යි කියලා. එතකොට m ධන m බෙදීම 2 සමානයි 90 කියන තමයි අපිට පිළිතුර එන්නේ. මේ m කියන එක යටින් එක ඉලක්කමක් තියෙනවනේ. අපි ඒක පහසුවට මෙහෙම දාගමුකෝ.
දැන් අපි පොදු හරයක් අරගෙන මේක සුළු කරන්න ඕන. මේ දෙකටම පොදු හරය 2යි. එතකොට උඩෙන් 2 වෙනවා 2යි m වෙනවා. එකතු කිරීම ඊළඟ m එක ඒ විදිහටම. මොකද ලාභය 2නේ. එතකොට 2යි m ධන m බෙදීම 2 සමානයි 90 කියලා තමයි එන්නේ. දැන් m 2යි m ධන m එකතු කරාම 3යි m වෙනවා. යට 2යි m වෙනවා. සමානයි 90යි. අපි මේ 3යි m තනි කරගන්න 2යි m එහා පැත්තට අරගෙන යනවා වැඩි කිරීමක් විදියට. 92කින් වැඩි කරාම 180යි. 3යි m සමානයි 180යි. m තනි කරගන්න 180 3න් බෙදනවා. එතකොට m සමානයි 60යි කියලා එනවා. ඔන්න දැන් අපි දන්නවා m කියන්නේ අම්මගේ වයස අවුරුදු 60යි කියලා. අම්මගේ වයස අවුරුදු 60 නම් ඒකෙන් භාගේ දුවගේ වයස අවුරුදු 30යි. මේ ගානට ගියපු කාලය වගේම ඉබ බලන්නකෝ. මේ බෙදීම් එක්ක යනකොට සුළු කිරීම චුට්ටක් අපහසු වෙනවා. හරය ලැබෙ එකතු කිරීම මේවා ටිකක් කරදර වැඩ නේද? අපි යන්නේ මධ්‍යම ප්‍රමාණය මීට වැඩි ටිකක් පහසු ක්‍රමය මොකක්ද කියලා බලන්න. මෙතනදී අපි හිතන්න ඕන අපිට ඉන්න චරිත දෙකෙන් පොඩිම චරිතය වයස අඩුම චරිතය මොකක්ද කියලා හොයාගන්න. ඉතින් අම්මගේ දුවගේ වයස ගැන වහම අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් නේ දුවගේ වයස තමයි පොඩිම කුඩාම වයස කියලා. එතකොට අපි කුඩාම එකට තමයි නොදන්නා පදේ දාගන්නේ. ඉතින් අපි මෙහෙම ලියාගමු. මව දුව. දැන් වයස දුව නම් D අම්මා කියන්නේ දුවගේ වයස වගේ දෙගුණයක්. එතකොට 2යි D කියලා දාගන්න පුළුවන්. මෙහෙම ආවහම බෙදීම නැති නිසා ඊටම පහසුවෙන් මේක සුළු කරගෙන යන්න පුළුවන්. දැන් අපි දන්නවා තව අවුරුදු 5කදී මේගොල්ලෝගේ වයස් වල එකතුව 100ක් කියලා. එතකොට අර විදිහටම 2යි D ටත් අවුරුදු 5ක් එකතු වෙනවා. ඒ කියන්නේ 2යි D ධන 5 එකතු කිරීම දුවටත් අවුරුදු 5ක් එකතු වෙනවා. ඒ කියන්නේ D ධන 5 සමානයි 100යි. ඊළඟට මේක වරහන් ඉවත් කරගන්න 2යි D ධන 5 ධන D ධන 5 සමානයි 100යි. ඊළඟට 5 දෙකක් කියන්නේ 10යි. 2යි D ධන D කියන්නේ 3යි D සමානයි 100යි. 10 එහා පැත්තට ධන 10 එහා පැත්තට ගියාම ඍණ 10 වෙනවා. 100ෙන් 10 ගියාම 90යි. 3යි D සමානයි 90යි. D තනි කරගන්න අපි 90 3ෙන් බෙදනවා. පිළිතුර 30යි. එතකොට දුවගේ වයස අවුරුදු 30යි නම් මවගේ වයස අවුරුදු 60යි කියලා අපිට ගන්න පුළුවන්. මේකෙදී අර පළවෙනි ක්‍රමයට වඩා ටිකක් පහසුවෙන් සුළු කරගෙන යන්න පුළුවන්. එතකොට වැය වෙන කාලයක් ටිකක් අඩුයි කියලා ඔයාලට දැනෙනව නේද? හැබැයි මේ ක්‍රම දෙකටම වඩා ඉතාමත් පහසු ඉතාමත් ලේසි ක්‍රමයකට මේ ගාන හදන්න පුළුවන්. මතකයිනේ මම කිව්වා මැජික් කෙටි ක්‍රමයක් කියලා දෙනවා කියලා. අපි යමු ඒ ක්‍රමය මොකක්ද කියලා බලන්න. ඒ මෙන්න මෙහෙමයි. දැන් අම්මගේ වයස දුවගේ වයස වගේ දෙගුණයක් නේ. ඊට පස්සේ අවුරුදු 5කට පස්සේ ඒගොල්ලෝගේ වයස් වල එකතුව 100යිලු. ඉතින් මෙතන කැරක්ටර්ස් දෙකක් ඉන්නවනේ අම්මා සහ දුව. එතකොට මේ දෙන්නටම අවුරුදු 5කට පස්සේ කියන්නේ මෙතන අවුරුදු 10ක් ඇත්තටම තියෙනවා. අම්මගේ වැඩි වෙන අවුරුදු 5යි දුවගේ වැඩි වෙන අවුරුදු 5යි. ඉතින් මේ 100න් අපි මේ 10 අඩු කරගන්න ඕන. එතකොට උත්තරේ එන්නේ 90යි කියලා. මේ 90 ඇතුලේ තියෙනවා දුවගේ වයසත් අම්මගේ වයසත් කියන දෙකම. වර්තමාන වයස. දැන් අපි මේක අනුපාත කරනවා. මේක තමයි ට්‍රික් එක. අනුපාත වලින් හදන එක ඊටත් වඩා පහසුයි. අම්මට කොටස් දෙකක් නම් දුවට කොටස් එකක් කියන්නේ මෙතන කොටස් තුනක් තියෙනවා. එතකොට 90 බෙදනවා 3. පිළිතුර එන්නේ 30යි කියලා. මේ 30 එන්නේ එක කොටසක්. එතකොට අම්මට කොටස් දෙකක් තියෙනවා නම් අම්මගේ වයස අවුරුදු 60යි කියලා ගන්න පුළුවන්. පහසු නේද? අර ක්‍රම දෙකටම වඩා ඊටම පහසුවෙන් මේ ක්‍රමෙ පිළිතුර ගන්න පුළුවන්. මේක මේ වගේ ගණන් ගොඩක් හදලා ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාලට කොලයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට පිළිතුර ගන්න. ඒ නිසා තමයි මේකට මැජික් කෙටි ක්‍රමය කියලා කියන්නේ. ඔය ගොඩක් අය කියනවනේ කෙටි ක්‍රම ඉගෙන ගන්න එපා. ඔයාලට විභාගෙදී ඒක අවාසියකට හේතු වෙයි කියලා. නම් කෙටි ක්‍රමේ
දිග ක්‍රමේ දෙකම ඉගෙනගෙන හරියටම තාර්කිකව ඒ ගාන ඇනලයිස් කරලා පිළිතුර ගන්න පුළුවන් නම් ඔයාලට අනිවාර්යයෙන්ම කෙටි ක්‍රමය වැදගත් වෙනවා. මොකද IQ පේපර් එකකට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ ටයිම් මැනේජ්මන්ට්. IQ පේපර් එකක් කොහොම කෙනෙක්ට හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ටයිම් මැනේජ් කරන එක තමයි ඊටම අපහසු වැඩේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. තවත් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ක්ලියර් නම් මේක වැදගත් වුණා නම් පහලින් yes කියලා කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් නැවත හමු වෙන පොරොන්දුවෙන් සමගන්නවාද මේ exam pro